ආයුබෝවන්. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මම මගේ පළවෙනි වීඩියෝ එකෙන්, ඒ කියන්නේ කලින් වීඩියෝ එකෙන් මම කතා කරා මගේ විෂය, ඒ කියන්නේ මහජන සම්බන්ධතාව හා මාධ්‍ය කළමනාකරණයේ විෂය පිළිබඳ පොඩි හැඳින්වීමක් මම ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තා. අද මම කතා කරන්න යන්නේ මහජන සම්බන්ධතාව හා මාධ්‍ය කළමනාකරණයේ විෂය. නැත්නම් උපාධි පාඨමාලාව හැදෑරීමෙන් පස්සේ ඔයගොල්ලන්ට කරන්න පුළුවන් රැකියා අවස්ථා, ඒ කියන්නේ ඔයගොල්ලන්ට යන්න තියෙන රැකියා අවස්ථා, රැකියා ක්ෂේත්‍රය පිළිබඳව තමයි අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා අහලා ඇති මහජන සම්බන්ධතා නිලධාරියා කියන කෙනා. ඒ කියන්නේ මේ රැකියාව තමයි මහජන සම්බන්ධතාව හා මාධ්‍ය කළමනාකරණය කියන විෂය හැදෑරීමෙන් කියන්නේ මූලිකම රැකියාව තමයි මේ රැකියාව. ඒ කියන්නේ මහජන සම්බන්ධතා නිලධාරියා. අපි ඉංග්‍රීසි වලින් Public Relation Officer කියලා හඳුන්වනවා. කෙටි කරලා PRO කියන නමිනුත් හඳුන්වනවා. මේ රැකියාව තමයි මූලිකම රැකියාව අපේ විෂය හැදෑරීමෙන් තියෙන. ඒ වගේම තව රැකියා අවස්ථා බොහෝමයක් අපේ මේ විෂය හැදෑරීමෙන් ඔයගොල්ලන්ට යන්න පුළුවන් රැකියා අවස්ථා බොහෝමයක් තියෙනවා. ඒ වගේ තවත් රැකියාව තමයි සංනිවේදක කළමනාකරුවෙක් කියන රැකියාව. ඒ වගේම මාධ්‍ය සම්බන්ධතා කළමනාකරු කියන අවස්ථාව, කියන්නේ ඒ රැකියාවට යන්න පුළුවන්. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය කළමනාකරු. අපි සෝෂල් මීඩියා මැනේජර් කියන ඉංග්‍රීසි නමින් හඳුන්වන රැකියාවටත් අපිට මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය කියන උපාධිය හැදෑරීමෙන් අපිට යන්න පුළුවන් ඒ වගේ රැකියාවලට. අලි විවිධායක තනතුරට, ඒ වගේම මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්, ඒ වගේම ප්‍රවෘත්ති නිවේදකයෙක්, නිවේදිකාවක් වගේ කියන රැකියා අවස්ථා රාශියකටම ළඟා වීමේ හැකියාව තියෙනවා මේ විෂය හැදෑරීමෙන්. ඒ කියන්නේ මහජන සම්බන්ධතාව හා මාධ්‍ය කළමනාකරණය ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය තමයි අපි හදාරන්නේ විශ්වවිද්‍යාලය තුළ. ගෞරව උපාධිය හැදෑරීමෙන් පස්සේ ඔයගොල්ලන්ට මම මේ කියපු රැකියා අවස්ථා වගේම තව රැකියා අවස්ථා බොහොමයක් තියෙනවා. මම මේ රැකියා අවස්ථා ටික ඔයගොල්ලන් දැනගන්නත් එක්ක මගේ වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔයගොල්ලන්ට දාන්නම්. ඒ වගේම තමයි මම කියන්න ඕනේ මේ විෂය, මගේ විෂය මහජන සම්බන්ධතාව හා මාධ්‍ය කළමනාකරණයේ විෂය මම කලින් වීඩියෝ එකෙත් සඳහන් කරා. අපේ කැම්පස් එකේ, කියන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ විතරයි දැනට ලංකාවේ වෙනත් කිසිම රාජ්‍ය විශ්වවිද්‍යාලයක හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඕගොල්ලන්ට හදාරන්න දැනට අවස්ථාවක් නැහැ. ඒ වගේම මම ආරාධනා කරනවා මගේ විෂය හදාරන්න A-level නංගිලා මල්ලිලා, ඒ වගේම ඉවර වෙලා ඉන්න නංගිලා මල්ලිලාට අපේ කැම්පස් එකට එන්න අපේ විෂය හදාරන්න කියලා. ස්තුතියි.